ශ්‍රීපාද උඩුමළුවේ ඉඳලා හරිම ලස්සනට ඉරසේවය දැකපු අපි මේ ලස්සන ස්වභාව සෞන්දර්යය මැද්දෙන් රජමාවත ඔස්සේ පහළට කරුණා කරන්න තමයි මේ ලේස්ති වෙන්නේ. හරිම ලස්සන ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු ලස්සන පරිසරයකින් තමයි අපි පහළට කරුණා කරන්න හදන්නේ. ඉතින් අපි බලමු රත්නපුර රජමාවත ඔස්සේ පහළට කරුණා කරන අපිට මොනවද දකින්න හම්බුනේ කියලා. ඉතින් මෙහෙම පහළට කරුණා කරන අපිට සිරිපා මළුවට රක්ෂිතයේ කඳුපන්ති කිහිපයක් දකින්න පුළුවන් වෙනවා. පිදුරු තලාගල, යකා ඇඬු ගල, සප්ත කන්‍යා කන්ද, යකා ඇඬු කන්ද මේ වගේ කඳු රාශියක්ම අපිට පහළ දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි සිරිපා මළුවේ ඉඳලා පහළට කරුණා කරන අපිට මුලින්ම හම්බෙන විශේෂ ස්ථානය තමයි අහස් කව්ව. එහෙමත් නැත්නම් හුලං කපොල්ල කියලාත් මෙතන හඳුන්වනවා. ඉතින් මේ ස්ථානයේදී ඇත්තටම අපිට දකින්න පුළුවන් වෙන තැන් කිහිපයක් තියෙනවා. අපිට ආණ්ඩියාමල තැන අම්බලම, ඒ වගේම මකර තොරණ ඈතින් පේන්න තියෙනවා. ඉතින් ඊළඟට අපිට හම්බ වෙනවා ඇහැල කනුව. ඇහැල කනුව පහු කරගෙන පහළට කරුණා කරනකොට ආණ්ඩියාමල තැන අම්බලම අපිට පේනවා. ඉතින් ඊට කලින් අපිට මාර්ගයක් හම්බ වෙනවා රත්නපුර මාර්ගයට සහ හැටන් මාර්ගයට බෙදෙන. ඉතින් ඔයාලට මෙතනින් හැටන් මාර්ගයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ අපිට ඉහළට කරුණා කරද්දී හම්බ වෙන අවසාන අම්බලමත් පහළට කරුණා කරද්දී හම්බ වෙන පළමු අම්බලමත් ආණ්ඩියාමල තැන්න අම්බලම. මේ ආණ්ඩියාමල තැන්න අම්බලමේ විශේෂ කතාවක් තියෙනවා. මේ අම්බලමේ ඉහළ පහළට වැටෙන වතුර එක පසකින් කැලණි ගඟටත් අනිත් පසෙන් කළු ගඟටත් එකතු වෙනවා කියලා. ඊළඟට අපිට හම්බ වෙන්නේ මකර තොරණ. ඉතින් මේ තැනදී ආඩ පුළුවන් ඉහළට කරුණා කරනකොට අවශ්‍ය වන්දනාමාන කටයුතු කරගෙන සිමිල සමන්දරයන්ට බාරහාර වෙලා ඒ කටයුතු කරගෙන ඉස්සරහට ඔයාගේ ගමන පරිස්සමින් අරගෙන යන්න. හැටන් මාර්ගය වගේම මේ මාර්ගයේදීත් ඔයාට කඩවල් ගොඩක් හම්බ වෙනවා. ඔයාට අවශ්‍ය දේවල් මිලදී ගන්න, ආහාර පාන ලබා ගන්න. ඉතින් ඒ වගේම වැසිකිලි පහසුකම් හැටන් මාර්ගයටත් වඩා හොඳ තත්වයක මේ මාර්ගය අපි දැක්කා. ඊළඟට අපිට හම්බ වෙනවා ගල්වංගෙඩිය කඩය. ඉතින් මේතනදී ඔයාට ෆෝන් එක charge කර ගන්න, free wifi පහසුකම් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට ගල්වංගෙඩිය කඩය පහු කරන අපිට හම්බ වෙන්නේ රත්නපුර පාරට සහ කුරුවිට පාරට බෙදෙන මාර්ගයේ පිවිසුම් දෙක තමයි අපිට ඊළඟට මුණ ගැහෙන්නේ. ඊළඟට අපිට හම්බ වෙන්නේ හැරමිටිපාන. හැරමිටිපාන අම්බලම, හැරමිටිපාන රෝහල සහ හැරමිටිපාන පොලිස් මුරපොලක් මේ ස්ථානයේදී අපිට දැක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට ඉස්සරහට යනකොට අපිට හම්බ වෙනවා හීන්ගඟුල. ඉතින් සීතගඟුලට කලින් තමයි අපිට හීන්ගඟුල හම්බ වෙන්නේ. ඉතින් මේ ගමන අපිට පරිසරයේ ලෙන්ගතුකම ගොඩක් තදින්ම හදවතට දැනෙන ගමනක්. ඉතින් මේ රක්ෂිතයේ ගොඩක් සත්තු ජීවත් වෙනවා. වන්දනාමාන කරන වාර කාලය තුලදී ඒගොල්ලන්ගෙන් අපිට කිසිම අනතුරක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේම අපිත් වග බලා ගන්න ඕනේ ඒ සත්තුන්ගේ ජීවිතයට හානියක් නොවන විදිහට අපේ ගමන යන්න. ඉතින් ඔයා ගෙනියන අපද්‍රව්‍ය කොයිම වෙලේකවත් මේ මගතොට බැහැර කරන්න එපා. ඊළඟට අපිට හම්බ වෙන්නේ සීතගඟුල. ඉතින් සීතගඟුල ගැන විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. වහින වෙලාවට නම් මේ විදිහට නෙමෙයි සීතගඟුල පෙනෙන්නේ. ඉතින් ඔයාගේ ආරක්ෂාව ගැන වග බලා ගන්න. මොකද බොහෝ දෙනෙක් දන්න දෙයක් තමයි වර්ෂා කාලයේදී ඉහළින් ගලන වතුර පාර එකපාරටම සැර වෙන්න පුළුවන්. සැඩ වතුරක් එකපාරටම සීතගඟුල පහළට ගලාගෙන යන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට යනකොට ඊළඟට අපිට හම්බ වෙන විශේෂ ස්ථානයක් මෙතන නම් කරන්නේ ධර්මරාජගල කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා කියලා මෙතනදී සඳහන් වෙලා තියෙනවා. පිහිටි ගල මත කරන ලද පියගැට පෙළක් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම මෙතන සෙල්ලිපියක් අපිට දකින්න හම්බ වෙනවා. ධර්මරාජ කියලා තාපසතුමෙක් ගැනත් මෙතන සඳහන් වෙනවා. ඒ වගේම ඔහුගේ රුවෙන් කරන ලද සිතුව මුකුත් අපිට දකින්න හම්බ වෙනවා. ඊළඟට අපිට හම්බ වෙනවා ගෙත්තම් පහන, ගජමන්සල එහෙමත් නැත්නම් දියබෙත්ම කියන ස්ථානය, කොඩිය කියන ස්ථානයේදී කොඩිය කඩේ අපිට මුණ ගැහෙනවා. ඒ වගේම ගැට තුලන කඩේ, කටුකිතුල වංගුව සහ කටුකිතුල අම්බලම තමයි අපිට ඊළඟට පිළිවෙලින් හම්බ වෙන්නේ. ඊළඟට අපිට හම්බ වෙනවා ලිහිණි හෙළ. ඉතින් ඒ ගැන සඳහන් වෙන
පූරුවක් අපිට හම්බ වෙනවා. ඊළඟට මෙතන සාම්ප්‍රදායික විදිහට ලිහිණි හෙළේසිට කෑගැසීමක් සිදු කරනවා. ඉතින් මේ තියෙන ඒ ස්ථානය. ඒ වගේම අපිට ලිහිණි ඇහිලා අම්බලමත් ඊළඟට මුණ ගැහෙනවා. ඉතින් ඊගාවට අපිට කොකටියා කන්ද තමයි හම්බ වෙන්නේ. ඊළඟට උඩ පවනැල්ල අම්බලම සහ පොලිස් මුරපුලක් අපිට මුණ ගැහෙනවා. ඉතින් මේ තමයි පහළට කරුණාකරන අපිට හම්බ වෙන අවසාන අම්බලම. ඉතින් ඒ වගේම කියන්න කැමතියි මේ මාර්ගය ඔස්සේ ඔයාට අවශ්‍ය යටිතල පහසුකම් සියල්ලම සපයලා දීලා දෙනවා වන්දනා කිරීමට අවශ්‍ය. වැසිකිලි පහසුකම් ඒ වගේම විදුලි පහසුකම් ඕනෑම වෙලාවක වන්දනා කිරීමට අවශ්‍ය. මාර්ගයේ විදුලි පහසුකම් තියෙනවා. ඒ වගේම තමයි පානීය ජල පහසුකම් වගේම අවශ්‍ය දේවල් ලබා ගන්න ඔයාට තැනින් තැන කඩ මේ මාර්ගයේදී හම්බ වෙනවා. ඉතින් බය නැතුව වන්දනා කරන්න පුළුවන්. ඉතාමත් සුන්දරත්වයෙන් පිරුණු මාර්ගයක් විදිහට රජමාවත අපිට දකින්න පුළුවන්. ඊළඟට අපිට සිරිපා ගම ඔස්සේ තමයි මේ පල්ලෙහාට යන්න තියෙන්නේ. ඉතින් මේ පල්ලෙහාට යනකොට අපිට හම්බ වුණා පාලමක්. ඉතින් මෙතන පහලින් ගලන් කළුගඟේ ජලය මෙතන කලින් කිව්වා වගේම කියන්න ඕනේ. හරි හිමීට ගලන ජල පහර ඉහළින් එන ජල පහරක් නිසා වර්ෂා කාලය තුලදී වෙනස් වෙන්න පුළුවන්. සැඩ පහර ලක් වෙන්න පුළුවන්. ඉතින් මෙතන අනතුරු සිද්ධ වෙලා තියෙන ස්ථානයක්. ඉතින් මේ වගේ තැන්වලදී ඔයා අනිවාර්යයෙන්ම ඒ අවස්ථාවට අනුව හිතලා බලලා කටයුතු කරන්න ඕන එක ආයෙත් මම මතක් කරනවා. ඉතින් මේ විදිහට එළියට යන අපිට සිරිපා ගමෙන් හම්බ වෙනවා කඩපෙලක්. ඉතින් මේ කඩපෙල පහු කරගෙන ඉස්සරහට යනකොට අපිට හම්බ වෙන්නේ කීර්ති ශ්‍රී පලාපත්තල රජමහා විහාරය. ඉතින් රජමාවත ඔස්සේ සිරිපා වන්දනා කිරීමට එන ඔයාට මුලින්ම හම්බ වෙන මේ ස්ථානයේදී තමයි ඔයා අවශ්‍ය වන්දනාමාන කටයුතු කරලා ඒ අවශ්‍ය වත්පිළිවෙත් වල යෙදিলা ඉහළට කරුණා කරලා පරිස්සමෙන් අපේ නඩේට පහළට කරුණා කරන්න ලැබෙන්න කියලා ඒ අවශ්‍ය වතාවත් ඔයා මෙතනදී සිද්ධ කරලා තමයි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඔයා පෞද්ගලික වාහනවල එන කෙනෙක් නම් මේ සිරිපා ගම මේ අවට ස්ථාන කිහිපයක්ම තියෙනවා. ඔයාගේ වාහන නවත්තලා ඔයාගේ ගමන ගිහිල්ලා එන්න පුළුවන්. ඒ වගේම නවාතැන් පහසුකම් ගන්නත් ඔයාට ගොඩක් ස්ථාන මේ අවට අපිට දකින්න හම්බුණා. ඉතින් ඊළඟට කියන්න ඕනේ ඔයා පොදු ප්‍රවාහනය පාවිච්චි කරන කෙනෙක් නම් සිරිපා ගම ශ්‍රී පලාබද්දලේ ඉඳලා ඔයාට රත්නපුරට බස් එකක් අරගන්න පුළුවන්. ඉතින් ඒ පහසුකමුත් තියෙනවා. ඉතින් හරිම සුන්දර ගමනක් තමයි රජමාවත ඔස්සේ සිරිපා කරුණා කරලා අපිට ලබා ගන්න පුළුවන්. ඔයා හැටන් මාර්ගයේ ගිහිල්ලා වන්දනා කරන කෙනෙක් නම් රජමාවත ඔස්සේ පහළට කරුණා කරලා බලන්න. එහෙමත් නැත්නම් ඔයා රජමාවත ඔස්සේ ඉහළට කරුණා කරන්න කැමති කෙනෙක් නම් ඒ විදිහට ඉහළට කරුණා කරලා බලන්න. ඉහළ සිට පහළ මළුවට සාමාන්‍යයෙන් කිලෝමීටර් 14ක් පමණ තමයි අපිට දුර සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම සාමාන්‍ය කෙනෙකුට මේ මාර්ගය ඔස්සේ පහළට හෝ ඉහළට කරුණා කිරීමට පැය 8ක් 10ක් අතර කාලයක්, ඒ වගේම කුඩා දරුවන් සමග හෝ වයසක කෙනෙක්ට පැය 15ක් 14ක් වගේ කාලයක් ගත වෙනවා. ඉතින් ශ්‍රීපා කරුණා කිරීමට බලාගෙන ඉන්න ඔයාට සුමන සමන් දෙවියන්ගේ රැකවරණයෙන් ශ්‍රීපා කරුණා කරලා නැවතත් පරිස්සමින් එන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.